hello everyone මේ අද අපි කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට සුබ පතනකොට කියනවා congratulations කියලා. දැන් අපි කතා කරන්න හදන්නේ ඊට වඩා ටිකක් එහා ගිහලා. ඒ කියන්නේ අලුතෙන් කාර් එකක් මිලදී ගත්තට සුබ පැතුම්. එහෙම නැත්නම් දරුවෙක් හම්බුනාට සුබ පැතුම්. එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් හම්බුනාට සුබ පැතුම්. අන්න එහෙම කියන්නේ කොහොමද කියලා. මේකෙදී අපි පාවිච්චි කරන්නේ congratulation on plus verb ing කියන pattern එක. දැන් උදාහරණයක් කිව්වොත් අලුතෙන් කාර් එකක් මිලදී ගත්තට සුබ පැතුම්. Congratulations on buying a new car. දරුවෙක් හම්බුනාට සුබ පැතුම්. Congratulations on having a baby. එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් ගත්තට සුබ පැතුම්.